ඔබ අද වැඩසටහන නැරඹුවොත් ඔබට පුළුවන් තීරණයකට එන්න මොකද්ද මේ දරුවා වෙනුවෙන් කරන්න කියලා. ඉතින් තියෙන විශේෂ ආයතනයක්, විශේෂ කැම්පස් එකක්. මේ කැම්පස් එක සම්බන්ධව කතා කරන්න සුවිශේෂී පුද්ගලයෙක් සමග ආදරණීය සාමාන්‍ය අධිකාරිතුමිය අපෙත් එක්ක ඔන්න පැමිණ තිබෙනවා. අපි අඳුරගමු මුලින්ම අධ්‍යාපන ශිෂ්‍ය කටයුතු සම්බන්ධව කටයුතු කරන QIB යුනිවර්සිටි ආයතනයේ හිටපු විභාග කොමසාරිස් සහ හිටපු අතිරේක අධ්‍යාපන ලේකම්තුමා වන LM ඩයස් ධර්මසේන මහත්මයා සමගින් QIB යුනිවර්සිටිහි සාමාන්‍ය අධිකාරිතුමිය නදුනි බස්නායක මෙනවි. අයිබෝන්. අපි නදුනි මෙනවියකින් අහනවා මෙහෙම දෙයක්. දැන් QIB කැම්පස් එකේ සම්බන්ධව ශිෂ්‍ය ප්‍රජාව අතරේ සාමාන්‍ය නමක් දිනාගත් ආයතනයක්. මේ ආයතනයේ ඉතිහාසය ගැන කෙටියෙන් කිව්වොත්. ඔව්. ඇත්තටම 2009, 2011, 2012, 2017 කියන වර්ෂවල දෙස් විදෙස් ඇගීමට සහ සම්මානයට පාත්‍ර වෙච්ච වසර 21ක ප්‍රවීණත්වයක් උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන පළපුරුදු ආයතනයක් තමයි QIB කැම්පස් එක කියලා කියන්නේ. ඉතින් අපි හැම වෙලාවෙම විශ්වාස කරන දෙයක් තමයි කසුන් මහත්මයා, අධ්‍යාපනය කියන දේ හැම කෙනෙක්ටම ලැබිය යුතු, ළඟා කරගත හැකි විය යුතුයි. Education should be accessible and affordable for everyone කියන එක. ඉතින් අපි මේ පරමාර්ථයෙන් ඔබ දන්නවා සාමාන්‍යයෙන් වසරකට අපොස උසස් පෙළ විභාගයේ වෙනුවෙන් පෙනී සිටින දරුවෝ ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක්. දැන් මේ වසරේදී 2,74,000ක් වගේ පෙනී සිටියා. මේකේ විභාග සමත් වෙනවා 1,77,000ක් වගේ සිට 64ක වගේ ප්‍රමාණයක්. හැබැයි ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට යන්න පුළුවන්කම ලැබෙන්නේ මේ අතරින් 40,000ක් හෝ 50,000ක් අතර ප්‍රමාණයකට විතරයි. ඉතින් අපි මධ්‍යම පාන්තික රටක්නේ. ඒතර ගොඩක් දෙමව්පියන්ට ඇත්තටම උසස් අධ්‍යාපන කටයුතු දරුවෝ දෙතුන් දෙනා ඉන්න පවුල්වල එක දරුවෙක් වෙනුවෙන් වැය කරන්න අමාරුයි. ඉතින් සමහර දරුවෝ ඒ හින්දා රැකියා අවස්ථාවන් වලට යනවා. සමහර දරුවෝ උසස් අධ්‍යාපනයට විදේශගත වෙන්න බලාගෙන ඉන්නවා. සමහර අය විදේශ නැතුව දේශීය අධ්‍යාපනයේ අවස්ථාවල් ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ගාව මේ හැම අධ්‍යාපන කොටසක්ම නියෝජනය වෙන්න සැලසුම් කරපු ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඊට අමතරව ගත්තොත් අපි ලංකාවේ දැන් විදේශීය යුනිවර්සිටිස් ගත්තොත් 24කට වඩා රටවල් එක්ක පාර්ට්නර්ෂිප් එක තියෙනවා. ඉතින් යුනිවර්සිටිස් 100කට අධික ප්‍රමාණයක් අපේ දැනට තියෙනවා අපි පාර්ට්නර්ෂිප් එක අරගෙන. ඊට අමතරව අපි තමයි ලංකාවේ එකම රෙජිස්ටර්ඩ් ඒජන්ට් යෙරවාන් ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි එකට. එතකොට දැන් මෙඩිසින් හදාරන්න යන දරුවෙක් වෙනුවෙන් ගත්තොත් මේක හොඳ අවස්ථාවක්. අර බජට් ෆ්‍රෙන්ඩ්ලි කන්ට්‍රි එකක්. ඒ වගේම මේක රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. එතකොට ගුණාත්මක අධ්‍යාපනයක් සාමාන්‍යයෙන් දරාගත හැකි මිලකට තමන්ගේ දරුවට ලබා දෙන්න පුළුවන්කම දෙමව්පියන්ට තියෙනවා. ඒ වගේම QIB කියලා කියන්නේ අපේ ප්‍රධාන ශාඛාව තියෙන ගොඩගම. ඊට අමතරව කොළඹ 3, කොළඹ 5, ජැෆ්නා, බැටිකලෝ, කල්මුනේ. ඊට අමතරව විදේශ අපේ තියෙනවා ආයතන දෙකක්, ඕස්ට්‍රේලියාව සහ UK වල. ඉතින් මේ හරහා අපි දරුවන්ට අධ්‍යාපන අවස්ථාවන් ළඟා කරලා දෙනවා.